මෙයයි සැඟවූ රහස. ලස්සනයි. වින්ද මේවා පියාණනි. කඳුවලල්ලෙන් එහා ගිය තැන මාවතක් තියෙයි මැදින් මහවන. මිනිසුන් යන එන. මිනිසුන් යන්නේන? මිනිසුන්. මිනිසුන් කියන්නේ කවුරුන්ද පියාණනි? මිනිසුන් කියන්නේ අප වගේ ගමන් යන දෙපයි අප වගේ කෑම කන දෙයති අපට මෙන් හිස ඇතත් අප තරම් දියුණු නැති මනසින් අපට මෙන් කය ඇතත් අප තරම් බලය නැති ජවයෙන් අපට මෙන් ඇස් ඇතත් සොබාසිරි නොදකිනා දෙනෙතින් අපේ වන රජ දහන නුදුරින් සතුන් කොටසක් සිටි උන් තමා මිනිසුන්. ඊළඟට යන දිනේ අප කෙටු යනු මෙනි. ගෙරි දුර්ග, ජල දුර්ග, කටු පඳුරු මඩ වගුරු, නයි පොළොම් මාපිලන් විස නපුරු. මත කිපුණු අලියතුන් අවතාර හොල්මන්. මක දෙපස ඇත එම්මට. ගෙවා යා යුතුය මග ගව් යොදුන්. ඔය ලපටි පා කැකුළු හුලන්නේ නැති තරම්. කටු පඳුරු මඩ වගුරු, වන සතුන් විස නපුරු, පසෙකලා යන අයුරු, කියා දී තිබේ ඔබ පාඩමක් ලෙස සුඳුරු. ඊළඟට යන දිනේ අප කෙටු යනු මෙනි. එක්වරක් ජීවිත නොකරන්න කරදර පිටපට. පවසන්නේ ලෙසට තවගේම යහපතට. අපි එන්නේ යාළගේ ගෙදර. අපි ඉමු කරදර නොකර. කළුවර වැටේ තවත් සැනකි. අපි පිට වී යමු මෙතනින්. පිටේ යන්නද කෙලෙසි? ඇස්ස තදයි. සුළඟ සැරයි. ගස් සැඹරයි ඉතුලි කොටයි. තව ටිකකින් හිරු බැස්සයයි. අඳුර වැටේ. මග නොපෙනේ. අපි තනිවෙයි. කොහොමද යන්නේ මේ මහා දැස්සේ? කොහොමද ඉන්නේ මේ ලෙනාස්සේ? රෑ තිස්සේ.